අයිබුවන් එකතු වෙලා ඉන්න SW ගැජට් සමගින් අද අප සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ සිසුන් සඳහා මූලික විදුලි මාර්ගෝපදේශය පිළිබඳව තමයි සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මුලින්ම කියන අපගේ YouTube නාලිකාව subscribe කරලා bell icon එකත් click කරලා තියාගෙන මේ අනිත් වටිනා වීඩියෝ නැරඹීම සඳහා. හොඳයි අපි මුලින් බලමු විදුලිය යන කුමක්ද කියලා. විදුලිය යන සන්නායකයක් හරහා විද්‍යුත් ආරෝපණ ගලා යාමයි. එය විදුලි පහන්, විදුලි පංකා, පරිගණකය සහ අප වටා ඇති සෑම දෙයක්ම පාහේ බලගන්වයි. හොඳයි අපි දැන් බලමු ප්‍රධාන විදුලි නියමයන් කිහිපයක් පිළිබඳව. මුලින් බලන වෝල්ටීයතාවය V වලින් සඳහන් කරලා තියෙන තමතොර ගත්තාම ධාරාව තල්ලු කරන විට විද්‍යුත් පීඩනය කියලා අපි හඳුන්වන්න පුළුවන්. එය වෝල්ට් වලින් මනිනු ලබන. ඊටම ගත්තාම ධාරාව I පරිපථයක ඉලෙක්ට්‍රෝන ප්‍රවාහය මෙය ඇම්පියර් වලින් මනිනු ලැබේ. ඊළඟට ගත්තාම ප්‍රතිරෝධය R ධාරාවට විරුද්ධත්වය මේ ඕම් වලින් මනිනු ලබයි. බලය P තප්පරයකට භාවිතා කරන විද්‍යුත් ශක්තිය. ඒක සූත්‍රයකින් හඳුන්වන්න පුළුවන්. ඊළඟට අපි බලමු විදුලි බල වර්ග. ඒදී ගත්තාම ඍජු ධාරාව කියන්නේ DC එක් දිශාවට ගලා යයි. බැටරි සූර්ය පැනල උදාහරණ වශයෙන් ගන්න පුළුවන්. පත්‍යාවත ධාරාව AC එය දිශාව වෙනස් කරමින් ගමන් කරයි. උදාහරණයකට ගත්තා නිවාස කර්මාන්ත ශාලාවල භාවිතා කරයි. හොඳයි අපි බලමු මූලික විදුලි සංරචක. බැටරිය බල සැපයීම එන වෝල්ටීයතාවය සපයයි. ස්විච් එක ධාරාව ගලා යාම පාලනය කරයි. ප්‍රතිරෝධය ධාරාව සීමා කරයි. ධාරිත්‍රකය ශක්තිය తాවකාලිකව ගබඩා කරයි. ආලෝක බල්බ LED විද්‍යුත් ශක්තිය ආලෝකය බවට පරිවර්තනය කරයි. පියුස් ධාරාව ඉතා ඉහළ නම් පරිපථය බිඳ දමා ආරක්ෂිත උපාංගයක් ලෙස හඳුන්වන්න පුළුවන්. සරල පරිපථ උදාහරණ බැටරි, ස්විච්, ප්‍රතිරෝධක, බල්බ, බැටරියට ආපසු. ස්විච් එක ක්‍රියාත්මක කළ විට ධාරාව ගලා යන අතර බල්බය දැල්වෙයි. අක්‍රීය උට ධාරාව ගලා නොයයි. හොඳයි අපි දැන් බලමු සිසුන් සඳහා ආරක්ෂක නීතීන් කිහිපයක් පිළිබඳව. වයර් ස්පර්ශ කිරීමට පෙර සෑම විටම විදුලිය විසන්ධි කරන්න. තෙත් දෑතින් හිස් වයර් ස්පර්ශ නොකරන්න. පරිවරණය කළ මෙවලම් භාවිතා කරන්න. රැහැන් ඇදීමට පෙර නිවැරදි පරිපථ සටහනක් ඉගෙන ගන්න. හොඳයි අද අප සාකච්ඡා කරේ සිසුන් සඳහා මූලික විදුලි මාර්ගෝපදේශ පිළිබඳව තමයි සාකච්ඡා කරේ. ඔබටත් මේ වීඩියෝ සම්බන්ධව කිසියම් ගැටලුවක් හෝ අදහසක් තියෙනම් පහලින් ඉදිරිපත් කරන්න. රැඳී සිටියාට බොහොමත්ම ස්තුතියි. නැවතත් මේ යන වීඩියෝකින් අපි හමු වෙමු. Thank you very much for watching my video, and please share and subscribe. See you again in the next video.